ඉස්සර මහින්ද රාජපක්ෂේ කාලේ ගෝඨාභය රාජපක්ෂේ කාලේ මහනුවර දිගන මොකෝනේ දිගනට ගැහුවා මුස්ලිම් කඩ ගිනි තිබ්බා ගෙවල් වලට ගැහුවා දරග නගරේ ගැහුවා අලුත්ගම ගැහුවා හැමතැනම පහර දීලා මුස්ලිම් ජනතාවට හිරිහැර කළා. හැබැයි අද එහෙම නෙවෙයි. ඒක වෙනස් වෙලා තියෙනවා. මහනුවර දළදා වංශය වැඩ පුදා ගන්න දළදාක්මත් තියෙන වෙලාවක මහනුවර නගරේ මුස්ලිම් ජනතාව මුස්ලිම් පල්ලි හැමදෙනාම එයාපු බෞද්ධයන්ට එයාපු බැතිමතුන්ට තමන්ට කරන්න පුළුවන් උපරිම සංග්‍රහ සහයෝග සලසලා ජාතික සමගිය තියෙන්නේ එතන කියලා පෙන්න. හොඳ නැද්ද එහෙම රටක් අපිට? අපිට ඒක හොඳයි. ඒක නැවත වටන්න අපිට දෙනවද? නෑ ආපහු දෙන්නේ නිසා අපේ රටේ හතුරන්ට ජාතිවාදේ වපුරලා රට ගිනි තිබ්බ හතුරන්ට නැවත මේ ජාතික සමගිය බිඳින්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියන සහතිකය අපි දෙන්න ඕන කම අපිට. අපි දන්නවා අපේ රටේ ජනතාව ජීවත් වුණේ කොහොමද පහුගිය කාලේ? විශාල ජනතාවක් මේ සමාජයෙන් කොන් කරලා තිබ්බා. ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර තිබුණේ නැහැ. අපේ රටේ හැම දිස්ත්‍රික්කයකම ග්‍රාමීය ජනතාව දිනුදු ජනතාවක් ජීවත් වුණා. ඉතා දුෂ්කරතා මැද්දේ. උන්ගේ ජන ජීවිතය නගා සිටවන්න ඕන. අන්නේ සඳහා අනුර සහෝදරයාගේ නායකත්වයේ සහිතව අපි ආණ්ඩුව පටන් ගන්න තියෙන මොකද්ද? ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. අපි ඉස්සරහට යනවා. ලෝක රටවල් ගොඩක් අපිට උදව් කරනවා. ඒ නිසා අපි හිතනවා අපි 6 වෙනිදාට පළාත් පාලන ආයතන සියල්ලම ජයග්‍රහණය කරලා ඒක ශක්තියත් එක්කෙන් අපිට දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතිය ගියවට නගනවා. අපිට චීන මහජන ආණ්ඩුව චීන කොමියුනිස්ට් පක්ෂය අපිට සහතික කරලා තියෙනවා. ඔවුන්ගේ අත්දැකීම අපිට දෙන්නම්. ඔවුන් අපිට උදව් කරන්න කියලා ග්‍රාමීය දුප්පත්කම තුරන් කරන්න. මොකද මෑත කාලේ දුප්පත්කම දිනුදුකම තුරන් කරපු ඒ ප්‍රාතිහාර්ය ප්‍රාපු රට තමයි චීනය. ඒ අපි දන්නවා අපිට උදව් ඒ අත්දැකීම් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා අපේ රටේ කඳුකරේ ජනතාව ඉතා දුෂ්කරතා මැද ජීවත් වුණා. තාමත් අමරුකම් ගොඩක් තියෙනවා. අන්නේ කඳුකරේ ජනතාව ජීවත් වෙච්ච වහල් තත්ත්වය වෙනස් කරලා ඊටාම දුක්ඛිත ජීවිත වෙනස් කරලා ඔවුන් අපේ රටේ සමාන පුරවැසියන් පිළි අරගෙන ඔවුන්ට අවශ්‍ය කරන අයිතිවාසිකම් සහ පහසුකම් දීලා ඔවුන්ට අපේ රටේ පුරවැසියන් ලෙස සමාන ලෙස සලකන දේශපාලන සංස්කෘතික ප්‍රතිපත්තිය ක්‍රියාමාර්ග අපි ආරම්භ කරලා තියෙනවා. අද මේ වේදිකාවේ වතු ජනතාව නියෝජනය කරමින් අපේ කම්කරු සහෝදර නායකයෝ කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම අපි ගත්තොත් උතුරේ ජනතාව කාලයක් තිස්සේ විරසක වෙලා හිටියේ. ඒ උතුර ඇතගත්තොත් එම දේශපාලකයෝ අපි විරසක කරෙව්වා. අද උතුරේ ජනතාව මෙතන ඇවිල්ලා ඉන්නවා. අපිට මතකයි පොදු දවස්වල ජනාධිපතිලා හැටියට අනුසෝදර උතුරට ගිය වෙලාවේ ඒ උතුරේ ජනතාවගේ ආදරය කොතරම්ද කියලා ලංකාවේ ජනාධිපතිවරයෙක්ට උතුරෙන් ලැබිච්ච වැඩිම ආදරය ලැබපු ජනාධිපතිවරයා බවට පත් වෙන්න අපේ නායකයා අනුසෝදරට පුළුවන්කම ලැබුණා. ඇයි ඒක ආවේ නිකන් නෙවෙයි. අපිත් ඒ ජනතාවට ආදරය නිසා අපි හදවතින්ම උතුරු නැගෙනහිර ජනයාට ආදරය නිසා අපි හදවතින්ම පීඩාවටපත් වෙච්ච හැම කෙනෙකුටම ආදරය කරන නිසා ඔවුන්ගේ ආදරය අපට ලැබෙනවා. නිසා අපි උතුරේ ජනතාවට අපි ආදරය පෙන්නලා තියෙනවා. ඔවුන්ගේ ආදරය අපට පෙන්නලා තියෙනවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් හින්දුවා අපි ආණ්ඩුවට පස්සේ වහපු පාරවල් කීපයක් ඇරියා. එනොත් මේ බිමල් සහෝදර මාත්‍යන් කතා කරමින් හිටියේ ඒ ආරක්ෂක හේතුන් මත අයිතිතියේදී හමුදා කඳුළු පොරන් තිබිච්ච ඉඩම් ගණනාවක් දැන් නිදහස් කරලා තියෙනවා. ජනතාවට අයිති ඉඩම් ජනතාවට ලැබෙමින් තියෙනවා. මාර්ග පද්ධති දියුණු වෙමින් තියෙනවා. මාර්ග විවෘත වෙමින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේත් පාරවල් වහගෙන හිටියා ඒ කාලේ ඒගොල්ලෝ. ඔය අර්ලිගා මන්දිරේ ගාව පාර වහගෙන හිටියේ. අර්ලිගා මන්දිරේ පිටිපස්සෙන් යන පාර ජනතාවට විවෘත කළා දුන්නේ අපේ ආණ්ඩුවට පස්සේ හරණියම සූර්ය අගමැතුණාට පස්සේ තමයි දුන්නේ. ඔය ජනාධිපති මන්දිරේ ගාව පාර වහගෙන හිටියා. ඒකත් අපි විවෘත කරලා තියෙන නිසා දැන් ඊට පස්සේ කලින් අර මාලිගා හදාගෙන පාරවල් වහන් හිටපු සංස්කෘතිය ඉවර කරලා තියෙනවා. අපි අලුත් සංස්කෘතියක් පටන් ගන්න තියෙනවා. ඒක උතුර දකුණු නැගෙනහිර බස්නාහිර කරන සක් නැහැ. අපි හැමදෙනාටම සමානව සලකන ආණ්ඩුවක් හදලා තියෙනවා. අද වැඩ කරන ජනතාවගේ දිනේ වැඩ කරන ජනයාට අපි සලකන්න පටන් ගන්න තියෙනවා. අපි හිතන රටක් හදන්න ඒ රටේ ප්‍රධානම බලවේගය තමයි වැඩ කරන ජනයා. වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, දීවර ජනතාව, ගෞරවතර ජනතාව, කාන්තාව. මේ බලවේගය එකතු වෙන මේ රට හදන්න. මේක හදන්න යන්නේ අපිට නෙවෙයි. මේ රටේ උපයන හැම සතයක්ම අපි ආණ්ඩුව වෙනුවෙන් නෙවෙයි. මේ රට හදන්නේ ජනතාව වෙනුවෙන්. අපි අනාගත පරපුර වෙනුවෙන්. අනුසෝදරයත් කිව්වා. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුවක් ලෙස මහා දෙවන්ත කැපකිරීමක් කරනවා. වරප්‍රසාද නැහැ. වැටුප්පව පැත්තක දාලා දීමනා පැත්තක දාලා දුෂ්කරතා මැද්දේ ආණ්ඩුවක් කැප වෙනවා රටක් ගොඩ ගන්න. ආණ්ඩුවක නායකයෝ රටක් ගොඩ ගන්න කැප වෙනකොට අපි අහනවා අපේ රටේ වැඩ කරන ජනයාටත් ඒ යුතුයකම නැද්ද? තියෙනවා. වැඩ කරන ජනතාවත් දැන් මොකද කරන්න කොහොමද? ආණ්ඩුවත් එක්ක අත්වල බැඳගෙන කැප වෙන්න ඕන රට ගොඩ ගන්න. අනුන්ගෙන් ඉල්ලපු කාලේ දැන් වැඩක් නැහැ. දැන් ඉල්ලන්න කෙනෙක් නැහැ ආණ්ඩුව ඔබේ. මේක වැඩ කරන ජනයාගේ ආණ්ඩුව. මේක මොකුත් ඉල්ලන්න ඕනේ නැහැ. ඉල්ලන්න කලින් ලැබෙනවා. මේක ගොවි ජනයාගේ ආණ්ඩුව. මේක ඉල්ලන්න ඕනේ නැහැ. ඉල්ලන්න කලින් ලැබෙනවා. රට හැදුවම ප්‍රතිඵල ඔබට. රට හැදුවම ප්‍රතිඵල ඔබට. මේක දීවරයාගේ ආණ්ඩුව. මේක කාන්තාවන් ආණ්ඩුව. මේක වැඩ කරන කාගෙත් ආණ්ඩුව නිසා අපි රට හදද්දි ප්‍රතිඵල ලැබෙන්නේ ආයෙත්. ඒ නිසා අපිට තියෙන්නේ මොකද්ද? කවුරුත් එකතු වෙලා රට හදන එක. ඒ සඳහා අපි මොකද කරන්න ඕනකම තියෙන්නේ? අර ආණ්ඩුව වටන්න කුමන්ත්‍රණ කරන තමන්ගේ අර පරණ දුෂ්ට පංගලනේ ගේන්න පුළුවන්ද කියලා උත්සාහ කරන ඒ දුෂ්ට දූෂිත බලවේගවල අතකොළු බවටපත් නොවී ඉන්න ඕනකම තියෙනවා. අපි කියන්නේ වැඩ කරන ජනතාවට, අපි කියන්නේ පොදු ජනතාවට මේ රට විනාශ කරන හැටි අපි දැක්කා. ඒ පක්ෂ මෙරට මහජන මුදල් හොරකම් කරන හැටි අපි දැකලා තියෙනවා.
ඒකේ දුක තාම තියෙනවා. ඒ විනාශකාරීත්වය තාම තියෙනවා. ඒකට නැවත ඉඩ දෙන්න පුළුවන් ද අපිට? අපි අහනවා ආපහු අපි පරණ පාලනයට යන ලෑස්තිද? නෑ, අපි කවුරුත් ලෑස්ති නෑ. අපි කවුරුවක්වත් ආපසු යන්න ලෑස්ති නෑ. ආපසු හැරෙන්න ලෑස්ති නෑ. අපි ජයග්‍රහණයක් ගත්තා, සටනක් පටන් ගත්තා. ඒක ජයග්‍රහණ කළා පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන සටන දිනන මිස ආපසු හැරෙන්න නෑ කියන සහතිකය අපි අපට දෙනවා. ආදරණීය සහෝදරයනි, ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා මේ ගමන යන්න ඕන. ඉතින් රෑවොච්ච වෙලාවේ ගොඩක් වෙලා ඔබෙන් කාලේ ගන්න වෙයි. අපිට තියෙන විශාල කාර්යභාරයක්. හතුරුන් එක්ක කතා කියාවි. ජනාධිපතිතුමන් කතා කරાવી. ඒ කිසිවක් අපි සලකන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ. ඒගොල්ලෝ කලබල වෙලා ඉන්නේ. මොකද ඒ හැමදෙනාම මේ රට අපරාධ කරපු අය. ඒ අපරාධ කරපු අය දන්නවා තමන් කරපු අපරාධයේ ප්‍රමාණය. ඒ නිසා ඒගොල්ලන්ට දැන් සැකයක් තියෙනවා. ඒ අපරාධ තමන්ගේ පිටිපස්සෙන් එලවනවා. ඒ නිසා කොයි වෙලාවකරේ රාජ්‍ය පොලිසිය කැඳවීමක් ඒවි, අල්ලස් කවුන්සිලේ කැඳවීමක් ඒවි, නඩුවක් පැටේවි කියලා බය ඒගොල්ලෝ ඉන්නේ. නඩුව වැටුණාට බය ඉන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් එයි කියලා බය ඉන්නේ. ආවම නොගින් ඉන්න බෑ කියලා ඒගොල්ලෝ දන්නවා. ඔබ දන්නවා පොකෝ දවසක රනිල් වික්‍රමසිංහ අර බදුල්ලේ മന്ത്രിවරයා හිටපු මහායමති චාමන සම්පත් උසාවියට ගේනවා අල්ලස් දූෂණ කොමිසම මුදල් වංචාවක් සම්බන්ධයෙන්, රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් බැංකුවමක් වෙනස් කරලා ඒ ගෙනාවට පස්සේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා ප්‍රසිද්ධියේ ඒක වැරද්දක් නෙවෙයි, ඒ බැංකු ගිණුම වෙනස් කරන්න යාට උපදෙස් දුන්නේ රනිල් වික්‍රමසිංහ කියලා. මොකද සිද්ධ වෙන්නේ? අල්ලස් දූෂණ කොමිසම කියනවා රනිල් වික්‍රමසිංහ එහෙමද එහෙනම් ඔබතුමත් ඇවිල්ලා දෙන්න කට උත්තරයක් කියලා රනිල් වික්‍රමසිංහට. ඊට කලින් එහෙම වෙලා තිබුණේ නැහැ. හිටපු ජනාධිපතිලට කතා කරේ නැහැ කට උත්තර දෙන්න කියලා. කට උත්තරයක් ගත්තෙත් නැහැ. ගන්න වුණත් ගෙදරට ගිහලා තමයි හොරෙන් අරගෙන ආවේ. හැබැයි දැන් එහෙම නෙවෙයි. හිටපු ජනාධිපති කිව්වම අර වැරද්ද කරන්න උපදෙස් දුන්නා කියලා එයාටත් කිව්වා කට උත්තරයක් දෙන්න කියලා. එයා මුලදී ආවේ නැහැ. අවුරුද්ද කියලා හිටියා. ඊට පස්සේ ආවේ නැහැ. නීතිඥ රට ගිහිල්ලා නීතිඥකම් කියලා හිටියා. අල්ලස් කොමිසම ඊට පස්සේ දිනයක් දුන්නා පහුගිය සවුන්දා එදාට එන්න නැත්තම් එයාට නීතියට අනුව වැඩ කරනවා කියලා. ඉතින් ගිහලා කට උත්තරයක් දීලා ආවා. දැන් සෙල්ලම් නැහැ ඉස්සර වගේ. හිටපු ජනාධිපති කන්නේ වැරද්ද කරොත් පොලිසියට යන්න වෙනවා. අල්ලස් කොමිසමට යන්න සිද්ධ වෙනවා. නීති ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒකට කැමති නැහැ. ඒගොල්ලෝ හදනවා එකෙන් මිදෙන්න සඳහා තියෙන මග මොකද්ද ඒගොල්ලන්ට ආපහු ආයි තියෙන්නේ මේ ආණ්ඩුව වට්ටගන්නේ. මේ ආණ්ඩුව පෙරලන්නේ ඒගොල්ලෝ පෙරම් පුරන්නේ වට්ටන්නේ පෙරම් පුරන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඒගොල්ලන්ගේ නැති වෙච්ච සැප සම්පත් සහිත ජීවිතේ නැවත ලබා ගන්න, හිරේ යන එකෙන් ගැලවෙන්න, කලින් වගේ තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට සලකලා අර පරණ අලිබබාසා හුරුවතිලේ දේශපාලන කරගෙන යන්න. අපි හිතනවා ඉතිහාසය ඉවරයි. ඒක නැවත එන්නේ නැහැ. ඒ ඉතිහාසයෙන් නැවත ගේන්න මේ රට ජනතාව ලෑස්ති නැහැ. අපි ජාතික ජනබලවේගය දෙවන්ත මහජන ව්‍යාපාරයක් හදලා අපේ රටේ ඉතිහාසය වෙනස් කරන ගමන ආරම්භ කරලා තියෙන්නේ. පහුගිය අවුරුද්දේ ජනාධිපතිවරණයෙන් අපි අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න ගමන පටන් ගත්තා. මහමැතිවරණේ ඊට වඩා විශාලයි ජනවරම ලොකු ජනවරමකින් ඒ ඉතිහාසය පොලියන ගමනට ශක්තියක් වුණා. මේ මාස 6 වෙනිදා පළාත් පාලන මැතිවරණ තියෙනවා. ඒ පළාත් පාලන මැතිවරණේ මහමැතිවරණට වඩා වැඩි දෙවන්ත ජනතා ජයග්‍රහණයකින් දෙවන්ත ජනවරමකින් ඉතිහාසය ලියන ගමන අපි තව ශක්තිමත් කරගන්න නිසා මේ ගමන වළක්වන්න කිසිවෙකුට බෑ. මෙය ජයග්‍රහණය දක්වා නොනැවති ගමන් කරනවා. ඒ සඳහා අවශ්‍ය ධෛර්ය ශක්තිය අපට තියෙනවා. අපි ආපසු හැරෙන්නේ නැහැ. අපි පරාජය බාර ගන්න ලෑස්ති නැහැ. අපි මේ සඳහා සටන් කරන්න ලෑස්ති කියන පණිවිඩය අපිට දෙන්න ඕනකම තියෙනවා. සතුරු අපිට දන්නවා කලබලලා තියෙනවා. අවසාන වශයෙන් ඒගොල්ලෝ නොඑක් නොඑක් කතා කියනවා, අවලාද ගහනවා, බොරු කියනවා, බොරු වලින් රට නාවනවා. අපි ගණන් ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ ඒක. අර අපි හැමදාම කිව්වා එංගලන්ත හිටපු අගමැතිවරයෙක් වෙච්ච වින්ස්ටන් චර්චිල් වර්ග කියලා තිබුණා. ඔබ ගමනක් යනකොට අතරමඟදී ඔබට බුරන හැම බල්ලාටම ගලකින් ගැසීමට නතර වුණොත් ඔබට ගමන යන්න වෙන්නේ නැහැ කියලා. ඒත් අපිත් ලොකු ගමනක් යනවා. අතරමඟ අපිට බුරනවා. ඒ හැමෝටම ගල් වලින් ගහන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. අපි අපේ ගමන ශක්තිමත් ඉස්සරහට ගමන් කරනවා. ඒක නවත්තන්න කාටවත් පුළුවන් කමක් නැහැ. හතුරු මොනතරම් අවලාද ගැව්වත් බොරු කිව්වත් බුරන බල්ල කොච්චර විරුවත් අපි මේ ගමන ජයග්‍රහණය කර යනවා කියන සහතිකය අපි ඔබට දෙන්න ඕන. මේක අපි ඊටාම දුෂ්කර වෙලාවකවත් සටන ඇත්තරපු නැති අපි මේ ජයග්‍රහී මොහොතේ මහා දෙවන්ත ජනතාවගේ ශක්තිය එකතු කරගත්තු වෙලාවක මේ සටන අත්තරින්නේ නැහැ සහෝදරෝනි. අපි මේක ජයග්‍රහණය කළා. අපේ රට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, ජාතික පුනරුද්දයක් දක්වා ඉස්සරහට ගෙන ලෑස්ති. අන්නේ සඳහා අපි ඔක්කොම එකතු වෙමු. අපි ඔක්කොම අත්වල බඳගමු. අදින් පස්සේ ගම වලට යන්න. වැඩ ගොඩක් තියෙනවා අපිට ගමේ කරන්න. ගියක් ගාන යන්න. මේ පණිවිඩය අරගෙන යන්න. ධෛර්යයෙන් වැඩ කරමු. විශ්වාසයෙන් වැඩ කරමු. සහෝදරත්වයෙන් වැඩ කරමු. අපි සතුව දිවිච්ච ඒ ගුණයන් ශක්තිමත් කරමු. මානව ගුණයන් ශක්තිමත් කරලා සැබෑ මිනිස්සු වගේ අපි ගිහිල්ලා ගම් වලට ගිහිල්ලා කතා කරලා අපි මේ මාස 6 වෙනිදා පළාත් පාලන මැතිවරණයෙන් ලංකා ඉතිහාසයේ මෙතෙක් ගත්තු නැති දෙවන්තම ජයග්‍රහණය ලංකාවේ පළාත් පාලන ආයතන සියල්ලම මාලිමාවේ ජයග්‍රහණයෙන් අපි නහවන්න ඕන. මාලිමාව ජයග්‍රහණය කරන්න ඕන. අන්නේ ජයග්‍රහණය සඳහා එකතු වෙන්න ආරාධනා කරමින්
හැමදාම සමුගත්තා වගේ කවියක් කියලා සමුගන්නවා. මට සහෝදර ගොඩක් කිව්වා කවියක් නොකියන්න එපා කියලා. ගැළපෙන කවියක් කියන්නත් ඕන අපිට මතකයි පිස්සර කිව්ව කවියක් තිබුණේ එහෙම. අපිට හතුරු විදිය බාධා කරමින් ඉන්නවනේ. අනේ බාධා කරන හතුරු වෙනින් කවියක් කියලා අපි මේක අවසන් කරමු. අපේ සහෝදර කිස්සර කිව්ව කවියක් තිබ්බා අපි තියමු මොකද්ද? ගමන යන මග තිබේ හෙළිවි අදිරදේ මරගී ගෑද්දී සටන මොට කොට නවත්වන්නට ඇතැම් අය මග අවුරවද්දී ගැයන නිවහල් ගීතිකාවෙන් සහස් දන කළ පිබිදෙද්දී බුරණ බල්ලන් ඔහෙ බුරද්දෙන් සොයුර අපි යමු පෙරට ඇද්දී අපි ආපහු කියමු සටන යන මග තිබේ හෙළිවි අදිරදේ මරගී ගෑද්දී සටන මොට කොට නවත්වන්නට ඇතැම් අය මග අවුරවද්දී ගැයන නිවහල් ගීතිකාවෙන් සහස් දන කළ පිබිදෙද්දී බුරණ බල්ලන් ඔහෙ බුරද්දෙන් සොයුර අපි යමු පෙරට ඇද්දී අපි ඔක්කොම එකතු වෙමු අත්තල් බඳ ගමු දැවැන්ත බලවේගයක් නිසා අපි පෙරට යමු බුරණ බල්ලන්ට බුරන්න දීලා අවලාදකාරන්ට අවලාද ගහන්න දීලා අපි කාලේ නාස්ති නොකර රට හදන ගමනට ලස්සන රටක් හදන්න පොහොසත් රටක් හදන්න ලස්සන ජීවිතයක් හදන්න අපි ඔක්කොටම සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම බර්ගමැලි අපි හැමෝටම එකට ජීවත් වෙන්න පුළුවන් ලස්සනම ලංකාව පොහොසත්ම ලංකාව හදන්න අපි ධෛර්යයෙන් එකතු වෙලා එකට වැඩ කරමු ඉස්සරහට යමු ධෛර්යයෙන් වැඩ කරමු අපි ගම් වලට ගිහිල්ලා ජනතාව එකතු කරමු ඊ අපට එකතු වෙච්ච නැති කෙනත් අද එකතු කරගමු එකතු කරලා මහා දයන්ත බලවේගයක් හදලා මේ ජයග්‍රහණය තහවුරු කරමු 6 වෙනිදා පළාත් පහන් ඡන්දේ වාර්තා තියලා ජයග්‍රහණයට කැපවීම කියන ඉල්ලීම කරමින් ඒ සඳහා අපි හදනටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම මේ සමගන්නවා ජාතක කම්කරුණිය දිනේවා ලෝක කම්කරුණිය ජය වේවා මාලිමාවට ජය වේවා හැමදෙනාටම ජය වේවා බොහොම ස්තුතියි